බුදුදහමේ පින්වත්නි විවාහය කියන වචනය නෑ. විවාහ වෙන්න තහනම්. බුදුදහමේ තියෙන වචනය මොකද්ද? සරණ පාවා ගැනීම විතරයි. අහලා තියෙනවද? සරණ පාවා ගත්ත කියලා කියන්නේ. විවාහය කියන වචනේ සරණ පාවා ගැනීම කියන වචනේ වෙනස බලන්න. මගේ පින්වතුන්ගේ ජීවිතේ වැරදිච්ච තැන රත්තරන් දුවල ඉන්නව නම් කියලා දීලා යවන්න. විවාහය වාහක කියලා කියන්නේ වැඩකාරයට කියන නම. දී කියන උපසර්ගයේ යෙදුනහම විශේෂ වැඩකාරය. දැන් විවාහ වෙලා ගේන්නේ මොකටද ගේන්නේ? මගේ තියෙන දැන් අපේ සංකල්පනාව මේක නෙමෙයි. ඔබ මගේ රෙදි හොදන්න ඕනේ. මේ කෑම ඉව්වද? ඉව්වේ නැත්නම් ගහන්න වගේ යන්නේ. ඒකක් හදනවා. ඔන්න අපි මිනිස්සු. හදනවත් ඒකක්. එයි මේ මොනවද දැන් මේ කරගන්නේ? වැඩකාරකම් කරගන්නේ. බුදුදහමේ නෑ වැඩකාරකම් කරගන්න එක. බුදුදහමේ තිබ්බේ සරණට පාවා ගැනීම. මට මේව තනියෙන් කරගන්න අමාරුයි. ඒ නිසා මට මොනවා කරන්නද? මට සරණක් වෙන්නයි මම අරන් ආවේ. ඉස්සර අපේ ලංකාවේ තිබ්බ ওই සිස්ටම් එක ওই ක්‍රමවේදය. කුඹුරට යන තාත්තා කුඹුරට ගිහිල්ලා උදැල්ල කරේ තියාගෙන ගෙදර එනවා. ගෙදර පින්වත්නි මම ඒකට කියන නම දන්නේ අර ඉස්සරහට මේව කළා දොරක් වගේ එකක් උණ බම්බු දෙයක් හේතු කරලා දාලා තියෙන්නේ. ඔබට මොකක් හරි එකක් කියනවනේ අපි නම් කියන්නේ ගේට්ටුව කියලානේ සාමාන්‍ය. වැටෙන්නේ නේ. කඩුල්ල පනිනකොට නෝනා මොකද කරන්නේ? දැන් ඔයත්තගේ මහත්තයාගේ වැඩ ඇරලා ගෙදර එනකොට ඔයත්ත මොකද කරන්නේ? වතුර කෝප්පයක් අරන් ගිහිල්ලා නාල ලිඹල එහෙම පිළිගන්නවද? නෑ ඒව අලුත් දවස්වල අලුතගෙන මනමාලි දවස්වල විතරයි. ටික දවසක් යනකොට ඒ කර්මලත් සුදු පාට වෙලා. එදා ඒ අම්මා ඈතින මහත්තයා දකින්නකොට ඒ කාලේ මහත්තයා බුලත් පිට කනවා. ටක් ගාලා කුස්සියට ගිහිල්ලා බුලත් පිටක් ලෑස්ති කරනවා. කාටද මේ එන මහත්තයාගේ වෙහෙසනි වෙන්න දෙන්න. මහත්තයා පින්වත්නි ගෙදර ඉස්සරහා දොරෙන් නෙමෙයි ගෙට යන්නේ. එහෙම්මම ගිහිල්ලා පිළිකන්න පැත්තෙන් උදැල්ල තියලා කේතලේ ලිප පත්තු කරනවා මහත්තයා. මහත්තයාගේ වගකීම ගෙදර ලිප පත්තු කරන එක. නෝනා නෙමෙයි ඒක කරන්න ඕනේ. ලිප පත්තු කරලා වතුර එකක් කේතලයට තියලා කේතලේ ලිපෙන් තියලා ගේ ඇතුලෙන් ඇවිල්ලා තමයි ඉස්සරහට බూరు ඇඳේ ඉඳගත්තේ. ඉඳගෙන නෝනාට කීවේ "එයි දෙකක් හදන් වරේ." එහෙමද? ඒ අපේ කාලේ. ඒ වතුර එකක් නම් ලිපේ තිබ්බා. කොහොමද කිව්වේ? වතුර එකක් නම් ලිපේ තිබ්බා. නෝනා දන්නවා දැන් මේ කටින් නොකියා කිව්වේ මොකද්ද? තේකක් හදන්න යන්න කියලා. නෝනා අර කොටපු විට අතට දීලා තේක හදන්න යනවා. තේක දාලා පළවෙනියටම ගෙනල්ලා පඩික්කමකුයි වතුර කෝප්පෙකුයි දෙනවා කාපු විට හොද ගන්න. ඊළඟට තේක අරගෙන තේ දෙකක් අරන් එනවා. කාටද මේ දෙක? මහත්තයාට දීලා කැමතිලාක බොනවා. එහෙම කියලා ගියේ නෑ මට පරක් වෙලා තියෙන යන්න ඕනේ වැඩට. තේ දෙකක් අරගෙන ඇවිල්ලා මහත්තයාට එකක් දීලා එකක් නෝනා අරගෙන නෝනා ඉඳගත්තේ කොහින්ද? දැන් ඔය ඇත්ත කොහොමද? මහත්තයා පුටුවේ ඉන්නවා. ඔය ඇත්ත ගිහිල්ලා අර පුටු ඇන්දේ ඉඳගන්නේ උඩ. ගරුත්වයක් නැති දෙන. මෙදා මහත්තයා එක්ක සමයන්නේ ඉඳගත්තේ නෑ. මහත්තයා බూరు ඇඳට දාලා නෝනා ගියා පිළිකන්නට බිමට පිලට ගිහිල්ලා ඉඳගෙන දෙන්නත් එක්ක තේක බීලා නිකන් මම මේ කියනකොට හිතන්නේ මේ සුන්දරත්වය කොහොමද කියලා. ඔන්න බුදුදහමෙන් කෙනෙක්ට ලැබෙන ආభాෂය. සරණට පාවා ගැනීම කියන එකේ අර්ථය